Travel with Rashi YouTube channel එකෙන් ඔන්න අලුත් වීඩියෝ එකක් අරන් ආවා. ඔයගොල්ලෝ බලනවා ඇති මේ වීඩියෝ එක මොකද්ද? මම මේ කොහෙද පෙන්නන්නේ කියලා නේද? මම දැන් ඉන්නේ බණ්ඩාරනායක ඉන්ටර්නැෂනල් එයාපෝට් එකේ. මේ vlog එක ටිකක් වෙනස්. boarding passes අරගෙන දැන් ඔන්න මෙන්න මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ අපේ මෙතන එනොත් boarding pass එකයි passport එකයි මෙයාලා check කරනවා. ඉතින් අපිට පොඩ වාඩි වෙලා ඉන්න තියෙන්නේ flight එකට board වෙන්න කලින්. පාන්දර වෙලා තමයි morning view එක හරිම ලස්සනයි. මං හරිම ආස එකක් තමයි මේ morning view එක. ඒ කියන්නේ ඉර පායගෙන එන පැත්තට තමයි අපි යන්නේ. සිංගප්පූර් ෂැන්ගි එයාපෝට් එකේ තමයි අපි ඉන්නේ. දැන් අපි අපේ ටර්මිනල් එක හොයාගෙන යන්න ඕනේ. ඉතින් අපිට සිංගප්පූර් වලින් තමයි ට්‍රාන්සිට් එක තියෙන්නේ. අපේ අනිත් ෆ්ලයිට් එක ගන්න ඕනේ අපි යන රටට අපි යන්නේ ඉන්න රටට යන ෆ්ලයිට් එක හොයාගෙන යන්න ඕනේ. දැන් මේ උදේ පාන්දර ඇත්තටම හරි නිදිමතයි. කොච්චර ෆ්ලයිට් එකේ නිදාගත්තත් මහන්සියට කලින් දවසේ ලෑස්ති වෙලා ඉතින් එයාපෝට් එකේ පැය ගාණක් ඉඳලා කොහොමුණත් ගමන් විඩාව තියෙනවා. දැනුත් අපි තවත් ෆ්ලයිට් එකකට යන්න ඕනේ. හැබැයි මේක නම් එච්චර ලොකු ෆ්ලයින් ටයිම් එකක් නැහැ.
වලට ආවා. අද මේ යනවා අපි චොක්ලට් ෆැක්ටරි අවුට්ලට් එකයි සිටි ටුවර් එකයි. ඉතින් මේ පේන්නේ ඔයගලන්ට චොක්ලට් ෆැක්ටරි අවුට්ලට් එක. මේකේ විවිධාකාර චොක්ලට් වර්ග තියෙනවා, එක එක රස. අපි අහලවත් නැහැ, සමහර වෙලාවට අපි කාලත් නැති අලුත්ම චොක්ලට් වර්ග. ඒ වගේම සිටි ටුවර් එකෙත් අපි සිටි එකේ තියෙන ස්පෙෂල් තැන් වලට අපි ගිහින් ෆොටෝස් ගත්තා. මලේසියා આવොත් ඉතින් අනිවාර්යයෙන්ම ට්වින් ටවර් එකේ ෆොටෝ එකක් නොගහ බෑ. ඉතින් අපේ මේ සෙකන්ඩ් ඩේ එක තමයි. සෙකන්ඩ් ඩේ එකේ අපි යන්න බලාපොරොත්තු වෙන්නේ බටු කේව්ස් සහ ජෙන්ටින් හයිලන්ඩ්ස් කියන තැන් දෙකටම. ඉතින් අද දවසේ මේ ප්ලේසස් දෙක තමයි අපි කවර් කරන්නේ. ඔයගොල්ලෝ දන්නවා ඇති අනිවාර්යයෙන්ම කලරම්පුර බටු කේව්ස් කිව්වම ඕන කෙනෙක් දන්න, ඕන ටුවරිස්ට් කෙනෙක් අනිවාර්යයෙන්ම යන තැනක්. ඒ වගේම ජෙන්ටින් හයිලන්ඩ්ස් උත් ඒ විදියයි. ඉතින් මේ අපි යන්නේ ජෙන්ටින් හයිලන්ඩ්ස් වලට. ඉතින් ජෙන්ටින් හයිලන්ඩ්ස් වලට යනකොට ටිකක් ටවුන් එකේ ඉඳන් අපි ටිකක් දුර යන්න ඕනේ. ඒ වගේම මේ පරිසරය ටිකක් වෙනස්. ටවුන් එක වගේ නෙමෙයි. ගොඩක් කඳු තියෙනවා, ටිකක් උස් ප්‍රදේශයක්. ඉතින් ජෙන්ටින් හයිලන්ඩ්ස් වලට යනකොට පරිසරයේ වෙනස්කම්, සීතල ගතියක් අනිවාර්යයෙන්ම අපිට දැනෙනවා. මම හිතන්නේ ගියපු හැමෝමත් ඒක අත්විඳින්න නැති. අනිවාර්යයෙන්ම ජෙන්ටින් හයිලන්ඩ්ස් වලට ගියාට පස්සෙත් අපි කේබල් කාර් එකේ ගියාට පස්සෙත් ඒ මීදුම, ඒ සීතල ගතිය අපි සාමාන්‍යයෙන් ඔය අපේ උඩරට යනවා වගේ ගියාම අපිට දැනෙන ඒ පරිසරයේ වෙනස්කම් ටික ඒ විදිහටම දැනුණා. ඉතින් හරිම ලස්සනයි. අපි උඩට ගිහිනුත් බලමු කොයි වගේද කියලා. මේ කේබල් කාර් එකේ මම ෆස්ට් ටයිම් තමයි යන්නේ අතරම. කේබල් කාර් එකේ ඒ එක්ස්පීරියන්ස් එකත් ගොඩක් හොඳයි. ටිකක් බයයි මුලින් නම් අර හෙල වගේ පේන හින්දා. නමුත් ඇත්තටම හොඳ එක්ස්පීරියන්ස් එකක්. මම ආසයි ඒකට. බලාගන්න පුළුවන්. මම අර කිව්ව මීදුම ගතිය, සීතල ගතිය හොඳටම දැනෙන තැනක් මෙතන. ඉතින් ජැකට් එකක් වගේ නොදා ටිකක් ඉන්න අමාරුයි, සීතලයි. මෙතනින් තමයි කේබල් කාර්ස් පහළ පැත්තට යන්න පටන් ගන්නෙ. මෙතන තමයි කඳ උඩ. උඩ ඉන්න පහළට යන්න පටන් ගන්නෙ ඔය ඔතන ඉඳන්. උඩ ඉඳන් පහළට යනකොට නම් චුට්ටක් කේබල් කාර් එකේ මේ හරියදී බයයි වගේ. ස්ටාර්ටින් පොයින්ට් එකේදී වගේ. මොකද පහතට වැටෙනවා වගේ එකපාරට නිකන් අර කේබල් එකේ අපිට කේබල් එකේ එතන මාරු වෙන අර කණුවල ඒ සත්‍යෙත් ඇහෙනවා චුට්ටක්. ඒකට බයයි කැඩෙයිද කියලා. නමුත් සුන්දර අත්දැකීමක්. හැබැයි අපි පහළට යනකොට නම් ටිකක් වැස්ස. එනකොට නම් හොඳට පායලා තිබ්බ. හැබැයි යනකොටත් අර වතුර පොඳවල් පොඩක් වැටිලා රහ තියෙන වීදුරුවට වැටිලා. ඉතින් ඒක අමුතුම පරිසරයක් වුණා. ඒක අවස්ථාවන් දෙකක්, අත්දැකීම් දෙකක් සුන්දරයි. ඉතින් තර්ඩ් ඩේ එකේ අපි යන්නේ සන්වේ ලගූන් එකට. ඉතින් ඔයගොල්ලෝ හැමෝම දන්නවා සන්වේ ලගූන් කියන්නේ අනිවාර්යයෙන්ම මැලේසියා කලාලම්පූර් වලට આવුත් යන තැනක්. පොඩක් එන්ජොයි කරන්න. ඉතින් පොඩි ළමයි වගේම වැඩිහිටියොත් සන්වේ ලගූන් එකට අනිවාර්යයෙන්ම එනවා එන්ජොයි කරන්න. තීම් පාර්ක් එකක් ඇත්තට මේක. ඒක වෝටර් ඇක්ටිවිටීස් ඇන්ඩ් ලෑන්ඩ් ඇක්ටිවිටීස් කියලා දෙකක් තියෙනවා. ඉතින් අපි ওই දෙකටම ගියා. ඒ වගේම පොඩි මිනිසූ එකක් තියෙනවා ඒගොල්ලන්ගේ. ඉතින් ඔන්න ඔහොම තමයි අපි එන්ජොයි කරේ. ඔයගොල්ලන්ට මේ වීඩියෝ දර්ශන වලින් බලා ගන්න පුළුවන්. ප්ලෑන් කරපු ටුවර් එක හැමදාම මේ ස්ථානවලට ගිහින් අපි බැක් ටු හොටෙල් යනවා. ඒ ටුවර්ස් ඔක්කොම ප්ලෑන් කරේ අපි ගිය ටුවර් ඒජන්සි එකේ. ඒ වගේම ඒගොල්ලෝ ට්‍රාන්ස්පෝර්ට් උත් අපිට ලබා දුන්නා.